ලාභී භික්ෂුණීන් අතර අගතනතුරු දැරූ අපගේ උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ උදෙසා පුද පූජාවන් පවත්වා ගන්නට සූදානම් වෙමු. ඉතින් මුලින්ම අපි ඒ උතුම් රහත් තෙරණින් වහන්සේ වන්දනා කරන්නට මේ විදිහට කියන්න. යාභිරූපා දස්සනීයා භික්ඛුනී සංඝ සෝභනී සා ආසවා පරික්ඛීනා විතරාගා මහිද්దికා තං මහා පුඤ්ඤවතින් පරිනිබ්බුතින් වන්දාමි රාහුල මාතා යසෝධරාති ඉතා මනහරරු ඇති දැකුම් කලු පෙනුමැති යම් මහා තෙරණියක් භික්ෂුණී සංගරුවන ඔබ නීද කෙලෙසුන් නසා විතරාගී මහා ඉර්ධියත්ති මහා පින් ඇති පිරිනිවන් වැඩි රාහුල මාතා යසෝධරා සාදරයෙන් වන්දිමි මං සාදු සාදු සාදු. ඒ උතුම් පුද පූජාවන් පවත්වා ගන්නට මේ විදිහට කියන්න. අප භගවත් බුදුරජුන් හට උතුම් පාරමී දම් පුරන්නට යශෝදරා මහා උත්තමාවී සසර ගමනේ එක් වූසේක මහා බෝසත් සමිඳුන් හට උතුම් සම්බුදු බවම පතමින් සෙවනැල්ලසේ සවිය ලැබදී භවින් භවයේ හමුසේක ඒ බෝසතුන් තුන් ලොව දිනා දෙසූ සුන්දර සදහම් අසා සංසාරයෙන් එතෙරවන්නට ගොයුම් සසුනට සපැමිණිසේක සිල් දම් පැළඳ සසුනේ ඇලේ
සමවත් දැහැනේ වෙලී පිපුණු අනපස මලක් විලසින් සැඟවි සැඟවි වැඩහුන් සේක නිවන් සලසන දහමේ වෙලේ මහා භිඤ්ඤා ගුණයෙන් දිලේ නිවි නිවි ගිය පහනක් සේ ගොයුම් සසුනෙම පිරිනිවුන සේක බෝසතුන් හට සෙවණැල්ල වේ ගොයුම් සසුනේ පිරිනිවි ගිය යශෝදරා මහරහත් තෙරලාභී භික්ෂුණීන් අතර අගතනතුරු දැරූ අපගේ උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ උදෙසා පුද පූජාවන් පවත්වා ගන්නට සූදානම් වෙමු. ඉතින් මුලින්ම අපි ඒ උතුම් රහත් තෙරණින් වහන්සේ වන්දනා කරන්නට මේ විදිහට කියන්න. යාභිරූපා දස්සනීයා භික්ඛුනී සංඝ සෝභනී සා ආසවා පරික්ඛීනා විතරාගා මහිද්దికා තං මහා පුඤ්ඤවතින් පරිනිබ්බුතින් වන්දාමි රාහුල මාතා යසෝධරාති ඉතා මනහරරු ඇති දැකුම් කලු පෙනුමැති යම් මහා තෙරණියක් භික්ෂුණී සංගරුවන ඔබ නේද කෙලෙසුන් නසා ඕ විතරාගී මහා ඉර්ධියත්ති මහා පින් ඇති පිරිනිවන් වැඩියේ රාහුල මාතා යසෝධරා සාදරයෙන් වන්දිමි මම් සාදු සාදු සාදු. ඒ උතුම් පුද පූජාවන් පවත්වා ගන්නට මේ විදිහට කියන්න. අප භගවත් බුදුරජුන් හට උතුම් පාරමී දම් පුරන්නට යශෝදරා මහා උත්තමා වී සසර ගමනේ එක්
වූසේක මහබෝසත් සමිඳුන් හට උතුම් සම්බුදු බවම පතමින් සෙවනැල්ලසේ සවිය ලැබදී භවින් භවයේ හමුසේක ඒ බෝසතුන් තුන් ලොව දිනා දෙසූ සුන්දර සදහම් අසා සංසාරයෙන් එතෙරවන්නට ගොයුම් සසුනට සපැමිණිසේක සිල්දම් පැළඳ සසුනේ ඇලේ සොඳුරු සමවත් දැහැනේ වෙලී පිපුණු අනපස මලක් විලසින් සැඟවි සැඟවි වැඩහුන්සේක නිවන් සලසන දහමේ වෙලේ මහා භිඤ්ඤා ගුණයෙන් දිලී නිවි නිවි ගිය පහනක් සේ ගොයුම් සසුනෙම පිරිනිවුනසේක බෝසතුන් හට සෙවනැල්ල වේ ගොයුම් සසුනේ පිරිනිවි ගිය යශෝදරා මහරහත් තෙරණිය හට